ෂෙයා එකක් ගත්තොත් ඇත්තටම මොකද වෙන්නේ? ඔයා ෂෙයා එකක් ගත්තම ඇත්තටම මොකද වෙන්නේ කියලා දන්නවද? සිම්පල් ආන්සර් එක නම් ඔයා කම්පැනි එකක ස්මෝල් ඕනර් කෙනෙක් වෙනවා. ෂෙයාස් කියන්නේ මොනවද? එක්සාම්පල් එකක් බලමු. රෙස්ටෝරන්ට් බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න ලොකු මුදලක් ඕනි කියලා හිතන්න. එකම කෙනෙක්ට ඒ මුදල දාන්න අමාරු නිසා බිස්නස් එක පොඩි කොටස් වලට බෙදනවා. ඒ කොටස් වලට තමයි ෂෙයාස් කියන්නේ. ඔයා ෂෙයා එකක් ගත්තොත් කම්පැනි එකේ ඕනර්ෂිප් එකක පොඩි කොටසක් ඔයාට ලැබෙනවා. එතකොට ෂෙයාස් වලට මුදල් හම්බෙන්නේ කොහොමද? ෂෙයාස් වලින් සල්ලි හම්බ වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් ප්‍රයිස් ග්‍රෝත් එක. ඔයා රුපියල් 100ට ගත්ත ෂෙයා එකක් පස්සේ කම්පැනි එක ග්‍රෝ වුණොත් ෂෙයා එක රුපියල් 150 වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එකේ වැලියු එක වැඩි වෙනවා. දෙක ඩිවිඩන්ඩ් ඉන්කම්. සමහර කම්පැනි තමන්ගේ ප්‍රොෆිට් වලින් කොටසක් ෂෙයා හෝල්ඩර්ස් වලට දෙනවා. ඒකට තමයි ඩිවිඩන්ඩ් කියන්නේ. ඒ කියන්නේ වැඩ නොකරත් ඉන්කම් එකක් ලැබෙන්න පුළුවන්. ඉතින් ෂෙයා එකක් ගන්නවා කියන්නේ බිස්නස් එකක ඕනර්ෂිප් එකක් ගන්න එක. ඒ නිසා ස්මාර්ට් ඉන්වෙස්ටර්ස්ලා ෂෙයාස් බලන්නේ ලොන්ග් ටර්ම් වෙල්ත් බිල්ඩ් කරන ටූල් එකක් විදිහට. නෙක්ස්ට් එපිසෝඩ් එකෙන් ස්ටොක් මාකට් එක ඇක්චුවලි වැඩ කරන විදිය ගැන කතා කරමු. ලයික් කරන්න, ෂෙයා කරන්න, ඉන්වෙස්ට් වයිස් channel එක subscribe කරන්න.